hello guys, good morning. අද අගෝස්තු 7 වෙනිදා අද තමයි අපේ second year second sem final exam එක තියෙන්නේ. කොහොම හරි වීඩියෝස් මොකද නම් ගේන්න බැරි වුණා. අත්‍තරම් බිසි වුණා මාර විදියට. මගේ අන්තිම vlog එක තිබ්බේ කොහෙද සමනල බව කයාගින්නේ. ඊට පස්සේ මේ දාන්න තිබ්බේ බේකස් බෙන්ඩ් එක දාන්නත් බැරි වුණා. මගේ ෆෝන් එකත් චේන්ජ් කරා. කොහොම හරි වැඩත් එක්ක මට වීඩියෝ එක ගේන්න බැරි වුණා. අද අපේ second year second sem final exam එක. ඊට පස්සේ අපි යන්නේ third year වලට. ඒ කියන්නේ මේ details දෙන්නේ අපේ campus එකට එන්න කවුරු ඉන්නව නම් ඒවා ඒ කියන්නේ details දැනගන්න. අදින් පස්සේ අපිට weekdays වල lectures නැහැ. අපි third D select වෙනවා. third D select වුණාට පස්සේ අපිට තියෙන්නේ weekend වල විතරයි lectures තියෙන්නේ. අපි දැන් අදින් පස්සේ intern යන්න හොයාගන්න ඕනි. කොහොම හරි අද තමයි second year second sem final exam එක තියෙන්නේ. අද අපිට තියෙන්නේ MIS එක කියන්නේ management information system. අපි එනම් බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. අදින් පස්සේ weekdays වල lectures නැති හින්දා ගොඩක් කට්ටිය සෙට් එක කතා කරලා යයි. අද අපේ batch photo එකකුත් ගන්න කතාවක් කියලා තිබ්බා. බලමු එහෙනම් අද මොකද වෙන්නේ කියලා. කොහොම හරි guys අද අපිට exam තිබ්බේ මේ hall එකේ. අද ටිකක් එන්න මම පරක්කු වුණ නිසා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. කොහොම හරි exam එකෙන් පස්සේ කට්ටිය කතා කර කර ඉන්න ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේක. ඔය තියෙන්නේ guys අපේ faculty එක business faculty එක. දැන් මම මේ පෙන්නන්නේ අපේ computing faculty එක. ඔය තියෙන faculty එක තමයි engineering faculty එක. කොහොම හරි දැන් අපි යන්නේ අපේ වල පැත්තට. මොකද අපි අද batch photo එකක් ගන්නවා කියලා. මේ තමයි අපේ library entrance එක. මෙතන තමයි අපේ admin එක තියෙන්නේ. අවසානයේ. දැන් අපි වල පැත්තට යන ගමන් තමයි ඉන්නේ කට්ටියත් එක්ක. අතරම guys අද තමයි අපේ final exam කියන්නේ second year final exam එක තිබ්බේ. කොහොම හරි අපි අද හමු අපේ යාළුවන්ගෙන් කොහොමද ටික ideas කියලා. මොකද ඔයාලට paper එක. එතකොට කතා කරන්නේ මට මතක නැහැ. ඒ තමයි මට කියන්නේ තරම් ලේසියි. නෑ අමාරු. සෑහෙන අමාරු කියලා ඇත්තටම එහෙම තමයි ගොඩක් කට්ටිය කැම්පස් වල කට්ටිය කියන්නේ මේ අන්තිමට රිසල්ට් එනවා ඉතින් A+ එහෙම කට්ටිය ඉන්නවා අපි අහලා බලමු මේ මෙයාගෙන් කොහොමද වාගේ එක්සෑම් පිළිබඳව අද අයිඩියා එක. හරිම අමාරුයි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. ඔය කට්ටිය මේ සැලෙන්න එපා. ඇත්තම කිව්වොත් එහෙම මේ මට මේ කැම්පස් සයිඩ් බලන්න මෙහිම තමයි ගොඩක් කට්ටිය යාළුවෝ කියන්නේ මේ රිසල්ට් නැහැ කියලා. අන්තිම රිසල්ට් එකේ A+ තියෙනවා. ආවට කොහොමද වාගේ එක්සෑම් එක පිළිබඳව වාට කියන්න තියෙන්නේ කියලා. එහෙම තමයි කට්ටිය කියන්නේ. ඒකවා මේ BOC ඒ ටීම් එක ගාව ඉන්න ගමන් ඔයාලට මොකද්ද තියෙන අයිඩියා එක අද එක්සෑම් එක පිළිබඳව? හා? බොරු කට්ටියම කියන්නේ බොරු තමයි. මොකද හිරුෂයක් කිව්වා අපේ මේ ගෲප් එකේ ඉන්න වයසකම එක්කෙනා ඔයාගේ කොහොමද එක්සෑම් පිළිබඳව ඔයාගේ අයිඩියා එක? පොඩි එකා විදිහට ඔහොම අක්කරට කතා කරන එක ඉතරම හදාගන්න කියලා කියනවා. පොඩ්ඩක් අවුල් එක්සෑම් එකේදී. ඔව් ඒ වුණාට යාට A+ එකක් තමයි තියෙන්නේ. එහෙම තමයි ඉතින් අපේ කට්ටියගේ අදහස්. අපි කොහොම හරි කට්ටියම සෙට් වෙලා ඉන්නවා මෙතනට අද batch photo එක ගන්න. ඊට පස්සේ guys කොහොම හරි අපිට weekdays lectures නැහැ. weekend තමයි තියෙන්නේ. අද ඒක නිසා අපි කට්ටියම එක එක degrees නේ කරන්නේ. ඒක නිසා අද photo එකක් ගන්න කට්ටියම සෙට් වෙලා ඉන්නවා. මේ තමයි කොහොම හරි මගේ කැම්පස් ලයිෆ් එකේ හොඳම යාළුවා මේ මෙයා තමයි අපේ ඩිස්ට්‍රිබියුටර්. ඔයා මේ වීඩියෝ එක බලන කෙනෙක් නෑ කියන්නේ. අපේ බැච් එකේ ඉන්න දන්න ඩිස්ට්‍රිබියුටර් කියන්නේ ඒක මොකද මේ වෙන්න අපේ හොඳම යාළුවෙක් තමයි මේ වන්දෝ. සම්මුදින් අපි දැන් ඔක්කොම සෙට් වෙලා ඉන්නේ මේ බැච් ෆොටෝ එක ගන්න. කොහොමද
කොහමරි ගයිස් අපි ෆොටෝ එක ගාලා ඉවරයි බෙච් ෆොටෝ එක. ඒ බෙච් ට්‍රිප් එකේ කොහමරි මේ තියෙන්නේ ෆොටෝ එක. බෙච් ට්‍රිප් එකක් කියන්න බෑ ඒකද මොකද අපිට කැම්පස් එකේ යන්නේ මොකක් වැඩියක් නෑ. දැන් අපි ෆොටෝ එක ගාලා ඉවරයි. දැන් කොහමරි ගයිස් දැන් තමයි ගෙදර කැම්පස් ඉවරලා මම එහෙම ගියා ගොන්ඩේ කපාගෙන ඉන්න. අද ලොග් එකේ විශේෂ දේවල් නම් එහෙම තිබ්බේ නැහැ. මං කාලෙකින් කරන්න බැරි වෙච්ච හින්දා කරේ. මේ ඒ කියන්නේ මේ ගොඩ කාලෙකින් කරන්න බැරි වුණා vlog එකක්. normal පොඩි vlog එකක් දැම්මේ. අදින් පස්සේ අපිට weekdays වල lectures නැහැ. තියෙන weekends වල. මොකද අපි 6 month යන්න ඕනේ intern. ඔක තමයි විස්තරේ. කැම්පස් එක ගැන වීඩියෝ එකක් කරන්නත් ඕනේ. ඒක කරන්න බැරි වුණා මේ එක්සෑම් නිසා. ඒ වුණොත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉස්සරහට මට දැන් ඉන්ටර්න් යන්නත් තියෙනවා. ඉන්ටර්න් හොයාගන්න ඕනේ. කැම්පස් එකේ ඕනි දේවල් මොන හරි ඩීටේල්ස් අහගන්න තියෙනවා නම් අලුතෙන් ඉන්න නංගිල මල්ලිලා ඉන්නෝ නම් විස්තර මොන හරි අහන්න. මම එහෙම වුණොත් හොයලා බලලා කියන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. දැන්ට ගිහින් එන්න.